සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. මුලින්ම ඔයාලා මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. මට ඇත්තටම කියන්න ඕනේ මම මගේ business එක කොහොමද පටන් ගත්තේ කියන එක. ඇත්තටම මට business එකක් කරන්න ලොකු අවශ්‍යතාවයක් තිබුණා. මම මුළු ඉන්ටර්නෙට් එකම පීර හැමතැනම ඇහුවා මම කොහොමද business එකක් පටන් ගන්නෙ කියලා. එතකොට මට හම්බ වුණා පොඩි තොරතුරක්. ඒ තොරතුර හරහා ගියාට පස්සේ මට දැනගන්න ලැබුණා අපේ අතේ අයිටම්ස් නැතුව අපිට ඕන අයිටම් එකක් අරගෙන එයාලගේ ඉමේජස් දාලා අපිට Facebook page එකක් හදාගෙන හරි WhatsApp group එකක් හදාගෙන හරි ඒ අයිටම්ස් ප්‍රමෝට් කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ අතේ සල්ලිත් නැති නිසා මම ඒක පටන් ගත්තා. ඒක පටන් අරගෙන මම ඒක මාස කිහිපයක් කරා. ඇත්තටම මට එකෙන් ඕඩර්ස් ආවා. ඒ කියන්නේ අයිටම් එකක් රුපියල් 300ක් වගේ වෙනවා නම් මම ඒකට තව 100ක් වගේ තියාගෙන අයිටම් එක ගාන තීරණය කරලා පෙන්නනවා. ඔය විදියට තමයි මම මුලින්ම මගේ බිස්නස් එක පටන් ගත්තේ. පස්සේ මට තේරුණා මේක පොඩ්ඩක් ගැටලු සහගතයි කියලා. ඒක තමයි සමහර කස්ටමර්ස් මගෙන් ඒ අයිටම් එකේ ෆොටෝස් ඉල්ලනවා. එතකොට මම අදාළ කම්පැනි එකට කතා කරලා යාළුවගෙන් තමයි ෆොටෝ එක ඉල්ලගෙන කස්ටමර්ට පෙන්වන්න ඕනේ. ඒක ටිකක් සංකීර්ණයි වෙලාව යනවා. කස්ටමර්ට තියෙන විශ්වාසය අඩු වෙනවා. ඊට පස්සේ මට හිතුණා මේක හරියන ක්‍රමයක් නෙමෙයි. මම පොඩි ගාණක් ඒ කියන්නේ මම මගේ බිස්නස් එකෙන් ගාණක් ඉතුරු කරගත්තානේ. ඒ ඉතුරු කරගත්තු ගාණ යොදවලා මම මොන හරි දෙයක් ගෙන්නන්න ඕනේ කියලා. ඊට පස්සේ මම ඇඳුම් ගෙන්නුවා. පොඩි ඇඳුම් කිහිපයක් ගෙන්නුවා. ඒ ගෙන්නලා ඒවා මගේ පේජ් එක හරහා ආපහු මේ මගේ යාන click and buy page එකට කලින් මගේ තව page එකක් තිබ්බා. ඒ page එක හරහා ඒ ඇඳුම් ඔක්කොම ගෙනාපු ප්‍රමාණය මට sell කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මම ටික ගේන ප්‍රමාණය වැඩි කරා. එතකොට දැනටත් මම මේ page දෙකේම වැඩේ කලමේ කරගෙන යනවා. කොහොම හරි ඇත්තට මට අවශ්‍ය දේවල් ගන්න වියදම් කරන්න මට මේකෙන් හැකියාව ලැබිලා තියෙනවා. ඊට කලිනුත් මම ගොඩක් බිස්නස් කරා. ඒ කියන්නේ කෑම කඩ කරා. ඊළඟට ඔය බබාවලගේ ක්ලිනික් කාඩ් වල ඒ පොත් හැදුවා, කවර හැදුවා. ඊළඟට තව බර්ත්ඩේ කාඩ්ස් හැදුවා. මේවයිනුත් මම යම් කිසි ගාණක් හොයාගත්තා. ඒ වුණාට ඒව ටිකක් අපි කාලය යොදවන්න ඕනේ. සියුම්ම කරන්න ඕනේ වැඩ. මට ගෙදර වැඩයි බබාගේ ඒව කරන්න අපහසු නිසා මම ඒ ඔක්කොම අතෑරියා. තව මම ජුවලරි අයිටම් හැදුවා. ඒ වගේ වැඩ ගොඩාරියක් කරා. තව ගිෆ්ට් බොක්ස් හැදුවා. ගිෆ්ට් බොක්ස් හදන එකත් මම ගොඩක් කරපු දෙයක්. ඒ කියන්නේ අයිටම්ස් ගෙනල්ලා කලවමේ මම ගෙනාපු ටික මික්ස් කරලා බොක්ස් එකක් හදලා ඒකත් Facebook page හරහා මම පේන සැලැස්සුවා. ඒකිනුත් මට බිස්නස් එකක් හැදුනා. මේ විදිහට අපි හිතුවොත් අපිට බිස්නස් එකක් පටන් ගන්න අපේ අවශ්‍යතාවය තියෙනවා නම් අපේ ඉලක්කයක් තියෙනවා. අපි අනිවාර්යයෙන් මොන හරි දෙයක් පටන් ගන්න ඕනේ කියලා. අපිට ඇත්තට මේකට සල්ලි ඕනේ නැහැ. මට ඒක තමයි ඔයාලට කියන්න ඕනේ එකම දේ. අපේ අවශ්‍යතාවය සහ අපි කරන්න ඕන දේ අනිවාර්යෙන් අපි කරනවා කියලා හිතේ අදිෂ්ඨානයෙන් පටන් ගත්තොත් අපිට කිසි දෙයක් අසාර්ථක වෙන්නේ නැහැ. අසාර්ථක වීම වුණත් ඒ අසාර්ථක වීම හැමදාම සිද්ධ වෙන්නේ අපේ ජීවිතේ කවදා හරි අපිට හරියන කාලයක් එනවා. ඒ කාලෙදී අපිට ඇත්තටම හරියන ගමන් මාර්ගයකට යන්න පුළුවන්. ඒ වගේම අපිට කීයක් ලැබුණත් අපි ඒකෙන් යම් කිසි දෙයක් මිලදී ගන්න ගාණක් ඉතුරු කරන්න ඕනේ. නැතුව අපිට හම්බ වෙන හැමදේම වියදම් කරොත් අපිට කවදාවත් බිස්නස් එකක් කරන්න වෙන්නේ නැහැ. හැබැයි අර මං මුලින් කියපු විදිහට බිස්නස් කරන්න පුළුවන්. ඔයාලා හොයලා බලන්න. ඒ වගේ කම්පැනිස් තියෙනවා. වැඩිදුර තොරතුරු දැනගන්න ඕනි අය මට ඉන්බොක්ස් එකට මෙසේජ් එකක් දාන්න, නැත්නම් කමෙන්ට් එකක් විදියට දාන්න. මම ඔයාලට උදව් කරන්න කැමතියි. ඒ වගේම මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා මට උදව්වක් විදියට මගේ channel එකත් subscribe කරන්න කියලා. ඒ වගේම ඔයාලගේ බිස්නස් එක සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම සුබ පතනවා.